අවුරුදු 5ට අඩු දරුවන්ට ඇත්තටම අවශ්‍ය දේවල් සහ ඇත්තටම අනවශ්‍ය දේවල් මොනවද? පුංචි දරුවෝ ඉන්න දෙමාපියන් හැම වෙලේම හොයන්නේ තමන්ගේ දරුවට හොඳම දේ දෙන්නයි. තමන්ට කුඩා කාලේ නොලැබුණු හොඳම දේ තමන්ගේ දරුවන්ට දෙන්න තමයි හැම අම්මෙක් තාත්තෙක්ම උත්සාහ කරන්නේ. ඒ උත්සාහය අතරේ ඔබ ඇත්තටම මහන්සි වෙලා ලබා දෙන්නේ දරුවන්ට අවශ්‍යම දේද කියලා දැනගන්න මේ වීඩියෝ බලන්න කියලා ඔබට ආරාධනා කරනවා. අවුරුදු 5ට අඩු දරුවන්ට ඇත්තටම අවශ්‍ය දේවල්. අංක 1. ආදරය සහ ආරක්ෂාව. Love and emotional security. දරුවන්ගේ කතා අහන්න, ඔවුන්ව හුරතල් කරන්න, ආදරය නොඅඩුව දෙන්න, උණුසුම් වචන කියන්න, ඔවුන් සුරක්ෂිත බව ඔවුන්ට දැනෙන්න දෙන්න. අංක 2. sannivedanaya. Talking, reading and communication. දවසේ සිදුවීම් කතා කරන්න, ඔවුන්ට ඇහෙන්න කතා පොත් කියවන්න, ප්‍රශ්න අහන්න, එදිනෙදා ඔබ කරන දේවල් වලට සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ භාෂාව, වචන ප්‍රමාණය වැඩි දියුණු කරන්න. අංක 3. සෙල්ලම් කිරීම සහ නිර්මාණශීලීත්වය. Play and creativity. වර්ක්ෂීට්ස් වලට වඩා මේ වයසේ දරුවන්ට වැදගත් වෙන්නේ නිදහසේ සෙල්ලම් කිරීම මගින් ඉගෙන ගැනීමයි. නිදහසේ කැමති දෙයක් අදින්න, කැමති විදියට පාට කරන්න, විවිධ දේවල් හදලා බලන්න, එලි මහනේ සෙල්ලම් කරන්න, සමවයසේ දරුවන් ඇසුරු කරන්න අවස්ථාව දිය යුතුයි. අංක 4. නිදහස. ඉන්ඩිපෙන්ඩන්ස්. දරුවන්ට තනියම කෑම කන්න, කැමති ඇඳුම් තෝරගන්න, තනියම හැකි විදියට තමන්ගේ වැඩ කරගන්න, අනිත් අයට උදව් කරන්න නිදහස දිය යුතුයි. නමුත් වැඩිහිටියන් සෑම විටම අවධානයෙන් සිටිය යුතුයි. අංක 5. පෝෂණය. හෙල්දි ලයිෆ්ස්ටයිල්. පෝෂ්‍යදායී ආහාර සහ අවශ්‍ය තරමට නිින්ද මේ වයසේ දරුවන්ට අත්‍යවශ්‍යයි. ඒ නිසා දරුවන්ට අවශ්‍ය කැම බීම තෝරලා දෙද්දී පෝෂ්‍යදායී ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවුරුදු 5ට අඩු දරුවන්ට ඇත්තටම අවශ්‍ය නැති දේවල්. අංක 1. අධ්‍යාපනික පීඩනය. ඇකඩමික් ප්‍රෙෂර්. දරුවන්ගේ ළමා කාලය කියන්නේ රේස් එකක් නෙමෙයි. අවුරුදු 5ට අඩු දරුවන්ට එක්සෑම් නැහැ කොහෙවත්ම. ඒ නිසා ලියන්න කියවන්න ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් ලබා දිය යුතු නැහැ. අංක 2. සැසඳීම. කම්පැරිසන්. කිසිම දවසක අවුරුදු 5ට අඩු දරුවන් සංසන්දනය කරන්න එපා. ඔවුන් එකිනෙකාට වෙනස්. ඔවුන්ට ආවේනික දක්ෂතා ඔවුන් තුළ සැඟවී තිබෙනවා. අංක 3. අනවශ්‍ය තරමට ස්ක්‍රීන් ටයිම් ලබා දීම. කුඩා කාලයේදී රූපවාහිනිය දුරකථන නැරඹීමට හුරවීම මගින් දරුවන්ගේ කථනය, හැඟීම් පිට කිරීම, ඔවුන්ගේ ඉගෙන ගැනීමේ හැකියාව යනාදියට බාධා සිදු වෙනවා. ඒ නිසා අවුරුදු 5ට අඩු දරුවන්ට අනවශ්‍ය ලෙස රූපවාහිනිය දුරකථනය ටැබ් වැනි උපාංගවලට හුරුවීම සුදුසු නැහැ. අංක 4. මිල අධික සෙල්ලම් බඩු. කුඩා දරුවන්ට අවශ්‍ය බ්‍රෑන්ඩඩ් ටොයිස් නෙමෙයි, ෆෝන්, ටැබ් වගේ උපකරණ නෙමෙයි. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වන්නේ ළමා කාලයේ විඳිය හැකි පරිදි සෙල්ලම් කිරීමට අවශ්‍ය දේවල් පමණයි. ඔවුන්ට බෙහෙවින්ම අවශ්‍ය වන්නේ කාලය සහ අවධානයයි. අංක 5. දරුවන්ගෙන් පරිපූර්ණත්වයේ බලාපොරොත්තු වීම. අවුරුදු 5ට අඩු දරුවන් තවමත් ඉගෙන ගනිමින් ඉන්නේ. ඔවුන්ගෙන් පරිපූර්ණත්වයේ බලාපොරොත්තු වෙන්න එපා. මුරණ්ඩු වීම, ඇඬීම, වැරදීම් සිදුවීම සාමාන්‍ය දේවල්. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති අවුරුදු 5ට අඩු ඔබේ පුංචි දරුවට ඔබ ඇත්තටම දෙන්නේ අවශ්‍ය දේවල්ද අනවශ්‍ය දේවල්ද කියලා. ළමා කාලය හරිම කෙටි. ඔවුන්ට ළමයෙකු ලෙස වැඩෙන්නට ඉඩ දෙන්න. ඔවුන්ව ආදරයෙන් රැකගන්න, ආරක්ෂා කරගන්න. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.